අපේ බොනීව නැගිටවන්න. එළම් එකත් වැදෙනවා. ඇහෙන්නේ නැද්ද? මං ගිහින් එන්නම් බොනී. සනිත් ඉන්නවනේ වගේ පාළුවට. බයි. බයි අම්මා බයි. අම්මේ සනී ඉන්න එක දැන් ලොකු සහනයක්. දැන් උදේට බබාව නැගිටවන්නේ සනී තමයි. සනී. ඔයා පොඩි වෙලා සනී. කොහොමද එන්නේ? බොනි පාදන්නට මට ඕනෙම කුසක් හැඩයක් කෙනෙක්ගේ හඬක් ගන්න පුළුවන්. හිතලා මට බෑ පයින් යන්න. ඔයාට පුළුවන් මා කාර් එකක් වෙන්න. මම ATV එකක් වෙන්නම්. ඕ ටෙරේන් වියකල්. තාත්තා කිව්වා අලින්ට කරදර කරන්න එපා. අලින්ට කළොත් අලින් අපිව අල්ලන්න එනවා. මං ඔයා කාර් එකක් උණු වෙලාවේ අලි මගේ පස්සෙන් ආවා. එතකොට ඔයා අලින්ගේ උඩින් පැන්න කාර් එකේ. එයා අලිව උබයි කරා. ඔයා කාර් එකක් වෙලානේ හිටියේ. එතකොට ඔයන් මතක නෑනේ. අපේ තාත්තා කියනවා රොබෝලට හිට පිට නෑ කියලා. ඔන්න මිනිස්සුන්ගේ හැටි. එකතු වෙලා වාහනේ යන්න පුළුවන් අලින්ට හූ කිය. හැබැයි ඊට පස්සේ පරිස්සම් වුණාම අපි වැරදි. මිනිස්සුන්ගේ හැටි ඔහොමමයි. ඇයි මේ ඉන්න අලි වෙනස්? මේ ඉන්න අලි නෙමෙයි. මේගොල්ලන්ට කියන්නේ වොලී මැමත්. බලන්න ලොමින් පිරලා. දැන් අපි ඉන්නේ අයිස් වලින් පිරිච්ච අවුරුදු 60000කට කලින් ලෝකෙ. ඕකට කියන්නේ අයිස් යුගය කියලා. හිම යුගයක්. ওই කාලෙදි හිටියා ග්‍රවුන්ඩ් ස්ලොත් බෙයා. හරි හොඳට හිමින් ඇවිදින බලන්න ඔන්න. ඒක මහා නපුරු සතෙක් හිටියා. සේබර් ටූත් කැට්. උගේ මහා උල්දක් තියෙන පූසෙක්. ලස්සන ලයිට් තමයි එක ආවා. කොමිනඩේ කුරාකල් තුරි මාමා නන්දත්තේ පාන්දරි අපියම් පාන්දරින් යන් පාන්දරි කිප් එක පාන්දරින් පනුරත්තා දෙවුන්දරි කුම්බර පාතරටින් යම් පාන්දරි කිප් එක පාන්දරින් යම් පයි යම් බොනි මේ ගුහා චිත්‍ර ඇඳලා තියෙන්නේ හෝමෝ සාපියන්ලා. ඒගොල්ලෝ අපේ නෑදෑයෝ වුණාට අපි දැන් අඳුරන්නේ නෑනේ. හින්දා පරිස්සමෙන් යමු. ඉස්සරහා පරිස්සමෙන් ඇති හෝමෝ සේපියන්ලා අපි දැන් නොපෙනී යමු. මෙන්න චූටි බබෙන් නිදි මේගොල්ලෝ මස් පුච්චම් කන්නවනේ. ඇයි ඒගොල්ලෝ මස් පුච්චම් කන්නේ? අපි නොපෙනී ඉන්න ඉඳ ප්‍රශ්නයක් නෑ. වන්න පරිස්සමෙන් නොපෙනී යමු දිගටම. කොන්නට අපි පේනවද? නෑ අපි නොපෙනී යමු. මොකක්ද දන්නවද? දැන් කොයි වෙලාවෙ හරි සේබර් ටූත් ටයිගර් ඔය කොටිය එන්න පුළුවන් මේ ගෝනු අල්ලන්න. These drones. නැමෙට්ට මොකද්ද කරන්නේ? ඔය වන ජාති මිනිස්සුනේ මස් කන්න තමයි. අපොයි නෑ. මීට අවුරුදු මිලියන 11කට ඉස්සර හිටියේ ඩ්‍රියෝපිතිකස් කියලා වානරෙක්. එයා ගස් උඩ තමයි ජීවත් වුනේ. මේ තමයි අපේ මුල්ම නෑදෑය. මෙයා ගැන ඉස්සෙල්ලම ඇටසැකිල්ලක් හම්බෙන්නේ 1856. හරියට චාල්ස් ඩාවින් ජීවයේ සම්භවය නැත්නම් On the Origin of Species කියන පොත ලියලා පළ කරන්න අවුරුදු 3කට කලින් ෆ්‍රාන්සෙන්. මෙයාගෙන් වෙනස් වෙවි හැදුණා නැත්නම් පරිණාමය උණයි කියලා අපි විශ්වාස කරන්නේ ඔස්ට්‍රෝපිතිකස්. ඔස්ට්‍රෝලිස් කියලා කියන්නේ ලතින් වලින් දකුණට. ග්‍රීක වලින් පිතිකස් කියන්නේ වානරයාට. එතකොට මේ දකුණේ වානරයා
හොයාගන්නේ අප්‍රිකාවේ 1924 අප්‍රිකාවේ හුණුගල් පතලකින්. මෙයා මීට අවුරුදු මිලියන 4කට කලින් මේ පොළොවේ හිටපු ඉස්සෙල්ලම ගල් වලින් තව සත්තුන්ට ගහලා මරන්න හදාගත්ත නැත්නම් ඉගෙනගත්ත කකුල් 4 වානරයෙක්. ඔන්න අපේ දෙවනි නෑදෑයා. ඔන්න ඔය පරම්පරාවේ තුන්වෙනි පුරුක විදිහට එන්නේ හෝමෝ හැබිලිස්. හෝමෝ හැබිලිස් නැත්නම් හැන්ඩිමෑන් නැත්නම් මේ දක්ෂ මිනිහා අවුරුදු මිලියන 2.5කට විතර කලින් අප්‍රිකාවේ සැරිසරලා තියෙනවා 70ක 80ක කාණ්ඩ වශයෙන්. හරියට අද චිම්පන්සිලා ගෝරිල්ලා ජීවත් වෙනවා වගේ. මේගොල්ලෝ හරියට ගල් ආයුධ හදන්න එක උත්සාහයන් දරලා තියෙනවා. ටැන්සානියාවෙන් හොයාගෙන තියෙනවා මේගොල්ලන්ගේ විවිධ ගල් ආයුධ. ඔන්න දැන් මිනිහා කෙලින් හිටගත්තා. මෙන්න මෙයා තමයි හෝමෝ ඉරෙක්ටස්. මෙයා අවුරුදු මිලියන 2කට කලින් ඔන්න ලෝකේ හැමතැනම ඇවිදිනවා. ඉන්දුනීසියාවෙන් මෙයා ගැටසැකිලි හොයාගන්නවා. එතනින් පරිණාමය වෙන්නේ නියැන්ඩර්තාල් මිනිහා. එයා අවුරුදු 40000ක් තරම් මෑත යුගය වෙනකම්ම ඉන්නවා. ඔන්න ඔතනින් අද මිනිහා නූතන මිනිහා හෝමෝ සාපියන් දක්වා පරිණාමය වෙනවා. මේ හිම යුගයේ වඳ වෙලාම යන්න හිටිය සතා තමයි මිනිහා. නමුත් මිනිහා ගල් ආයුධ හොයාගෙන සත්තුන්ගේ ඇටකටු වලින් ඉඳි කට්ටක් හදාගෙන සත්තුන්ගේ ලොම් ඇඳගෙන මේ මිනිස් සංහතිය ඉස්සරහට ගෙනල්ලා ලෝකයේ දියුණුම සත්වයා බවට පත් වුණා. ප්‍රමාණයෙන් කුඩා මේ මිනිහා පරම්පරාවෙන් පරම්පරාවට තමන්ගේ කතන්දර කියාගෙන දියුණු වෙවි ඉස්සරහට ආවා. අපි ඉන්නේ අයිස් යුගයේනේ. මේ කාලේ ඉන්නේ එකම මිනිස්සු වර්ගයක් නා. දැන් වගේ ජපානු, ඉන්දියන්, සුදු ඒ වගේ වෙන්නේ නැද්ද? අපි දැන් ඉන්නේ 2025ට අවුරුදු 60000කට කලින් හිම යුගයක. මේ කාලෙත් විවිධ මිනිස්සු වර්ග ලෝකෙ හිටියා විවිධ පළාත්වල. ඇත්තටම ඔය ඉන්දුනීසියාවේ හිටියා අඟුටු මිටි මිනිස්සු වර්ගයක් හොබිට්ලා කියලා පස්සේ ඔය චිත්‍රපටිවලත් පෙන්වුවේ. ඒගොල්ලෝ වඳ වෙලා ගියා. එහෙම හුඟක් අය වඳ වුණා. හෝමෝ සාපියන්ලා දියුණු වෙවි ඉස්සරහට ආවා. ලෝකේ මුල්ම මිනිස්සුගේ වෙන කතන්දර නැද්ද සනි? තියෙනවා. සමහරක් කතන්දර ආගමික පසුබිමකින් එනවා. මැවුම් වාදය කියලා අපි කියනවා. ඒ කියන්නේ සර්ව බලධාරී දෙවි කෙනෙක් ලෝකෙ මැව්වයි කියලා. තව හරි ලස්සන කතන්දර තියෙනවා. ඔය YouTube එක බැලුවොත් එහෙම තවත් කතන්දර තියෙනවා. ඒවත් මම හිමීට කියලා දෙන්නම්කෝ. දැන් අපි ගෙදර යමු. අම්මා බලාගෙන ඇති. අම්මා ඔෆිස් එන්න කලින් යන්න එපා. අපි යමු.